අද බලමු මගේ අන්ඩර්ආම් වැක්ස් එක කොහොමද කරගන්නේ කියලා. ඉතින් අද මම මේකට අරන් තියෙන්නේ කෙජෝ බ්‍රෑන්ඩ් එකේ කෝල්ඩ් වැක්ස් එක. ඉතින් මේක ඊට් කරන්න දෙයක් නැහැ. කෝල්ඩ් වැක්ස් එකනේ. ඉතින් ඔයාලා ගොඩක් සජෙස්ට් කරා කෝල්ඩ් වැක්ස් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් මමත් ගත්තා try කරලා බලන්න. ඉතින් මේකේ ඔට් වැක්ස් එකත් අතර ලොකු වෙනසක් නැහැ. මට නම් එක සමාන ෆීලින් එකක් තමයි දැනෙන්නේ. මම මේ වෙලාවේ ඔයගලන්ට අන්ඩර්ආම් එකේ ඊතල වලින් පෙන්වුම් කරේ සාමාන්‍යයෙන් මගේ වැවෙන දිශාව සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි වැවෙන්නේ. හැබැයි සමහරක් අයගේ තියෙන එක එක පැති වලට වැවෙනවා. හැබැයි මගේ එහෙම නෑ. මොකද මම දිගටම කටිනියු වැක්ස් එක කරන ඉඳා එහෙම ලොකුවට වැවෙන්නෙත් නැහැ. ඉක්මනට වැවෙන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට රෝම වැවිලා තියෙන පැත්තට තමයි අපි වැක්ස් එක ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ අපි රිමූව් කරන්න ඕනේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔයා පළවෙනි වතාවට නම් කරන්නේ අන්ඩර්ආම් එක වගේ සෙන්සිටිව් ඒරියා එකක් තනියම try කරන්න යන්න එපා. ඔයා මුලින් වගේ කකුල් දෙක අත් දෙක වගේ වැක්සින් කරලා පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඔයාට ඔද ප්‍රොෆෙෂනල් සැලොන් එකකින් කරගන්න. ඉතින් මේ වැක්සින් වලින් පස්සේ අනිවාර්යයෙන්ම ආෆ්ටර් කෙයාර් රුටින් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ආෆ්ටර් ලෝෂන් එකක් එහෙම නැත්නම් ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ අන්ඩර්ආම් එකේ ඩාර්ක්නස් එකක් තියෙනවා. මම ඒකට ට්‍රීට්මන්ට් කරන ගමන් ඉන්නේ. මම ඔයාලට ඒකේ වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්.